අනුර මහත්තයා රට හරියට කරයි කියලා කරනවා අපිට විශ්වාසයි. ගොඩ යන්න අමාරුයි දැන් තියෙන ලක්ෂයට. මහත්තයා රට හදයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැද්ද? අපෝ නෑ. මොකද අවුරුදු 70 අපි පරිපූර්ණ කාලෙක අපේ වයසත් එක්ක අපිට වෙනසක් වෙයි කියලා. තව අවුරුද්දක්වත් බලනවා අපි. දැන් මේ වෙද්දී ජනාධිපතිතුමා කියනවා ආපහු මේ යුද්ධ නිසා බඩු මිල වැඩි වෙනවායි කියලා. ඒ ගැන අදහස මොකද්ද? කොයි රජාවත ඉතින් ඔච්චර තමයි බඩු ගණන් යනවා. ඒක ඉතින් නවත්ත කරන්න බෑ කාර යුද්ධය යන යුද්ධය ආවිල්ල කියලා හිතමුකෝ. දැන් ඉතින් එහෙම තමයි ඉතින් බඩු ගණන් යනවා. එතකොට දැන් අපි දකිනවා දැන් සංවර්ධන වැඩ ගොඩක් කරා යනවා මේ රජය. එකක්. එතකොට මේ ස්ටේෂන් එකක් දැන් හදනවායි කියලා කියනවා. ඒ ගැන අදහස මොකද්ද? ඒක ගොඩක් හොඳ දෙයක් කරන්නේ. ගොඩක් හොඳ වැඩ කරන්නේ. ඉතින් ඒ නරකක් කියන්න බෑ. ඉතින් බඩු මිල ඔහොම යනකොට ටික හරියයි. දැන් මම නම් හිතන්නේ එච්චරයි. බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා හරියයි කියන එක. කලින් තත්ත්වවල වලින් නම් හොඳයි. ඒනට ඉතින් අපේ ජීවන තත්ත්වය එක්ක ගොඩ යන්න අමාරුයි දැන් තියෙන ලක්ෂයට. ඔව් දැන් ජනාධිපතිතුමා කියන ඉස්සරහට සහන ගොඩක් දෙනවයි කියලා. ඒ වගේම තමයි දැන්ට මේ සංවර්ධන ව්‍යාපෘති ගොඩක් ජනාධිපතිතුමා ආරම්භ කරලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ගොඩක්ම රට ගොඩ යන්න නම් මෙතුමා ඉන්න ඕන. මගේ මතේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ අවුරුදු 76ක් පාලනය කරපු කට්ටියට දැන් මේගොල්ලෝ ආවේ මේ විරුද්ධව මේ කියන්නේ හොරකම් කරපුවාට විරුද්ධව සටන් කරනවා කියලා. හැබැයි අපි දකින්නේ නැහැ තාම මේ හොරකම් කරපුවාට විරුද්ධව සටන් කරනවා. ඒ ගැන මොකද හිතන්නේ? එමේ ඉතින් අපි ඇතුළාන්ත ගැන අපි හරියට දන්නේ නැහනේ. අපිට දැනට පේන දේ අනුව ගොඩක්ම දුප්පත් මිනිස්සුන්ට ගොඩක් සහන හම්බෙලා තියෙනවා. රට ඇත්තටම හොඳ තත්ත්වය තියෙනවා මේ ලෝක ප්‍රශ්නේ හැමුවේ රට හොඳට යනවා. මොකද අපි දන්නවනේ කලින් මජොරයෝ හිටියම කොහමද ගිය පාර තෙල් අර්බුදේලාවේ රනිල් රට කරද්දි ලුණු කෑවේ අපේ මිනිස්සු 650යි 800යි ලුණු කිලෝ එකයි. එහෙම තත්ත්වයක් නැහැනේ. අද යනවනේ ලස්සනට බලන්න ඕන. බඩු බිලත් පාලනයකට යනවා. තෙල් ටිකක් තියෙනවා. පොහොට්ටුවෙන් කියන මේ ආණ්ඩුව වටන්න ඕනේ කියලා. පොහොට්ටුවේ වට්ටලා කාවද ගේන්නේ? ආයි හොරු ගේන්නද මේකට? හොරුන්ට තියෙන්නේ ඔච්චරයි. හොරු කෑ ගහයි එච්චරයි. රත් වෙලානේ ඉන්නේ. කෑ ගහන වැරෙන්නේ ඒගොල්ලන්ට වෙන වැඩක් නැහැ. අනුර මහත්තයා රට හරියට කරයි කියලා කරනවා අපිට විශ්වාසයි. අපිට විශ්වාසයි. අවුරු පළවෙනි පහ හොරු ටික ඇතුළට දාන්න. මතක තියාගන්න. ඊළඟ පහ තමයි රට හදන්නේ. හරි බොහොම ස්තුතියි. රටන සාමාන්‍ය දැන් හොඳයි නේ තියෙන තත්ත්වය යන. ඒ කියන්නේ දැන් ජනාධිපතිතුමා කියනවා මේ ලෝක අර්බුදය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා. ඔව්. එතකොට ඒක ඔයගොල්ලෝ පිළිගන්න කැමතිද? ඒක නම් පිළිගන්න කැමතියි. එතකොට දැන් ඒ වගේම තමයි පොහොට්ටුවේ මේ වෙලාවේ කියනවා අනුරට රට කරන්න බෑ මේක මේ වට්ටලා අපි ආපහු පොහොට්ටුවේ ආණ්ඩුවක් ගේන්න ඕන කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ? මේ ඉතින් හොරා කාපු ආණ්ඩුවක් නේද? අපි ඒකට කැමති නෑනේ. ඒ වගේ මෙයාලා දැන් ඇත්තටම മന്ത്രിලාගේ පඩි අඩි කරලා නැති කරලා මේ විශ්‍රාම වැටුප් නැති කරලා ඒ වගේ ඉතින් ගොඩක් ඉතුරුක් කරනවා නේද මෙයාලා? ඒ කියන්නේ මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් තියෙනවා? විශ්වාසයක් තියෙනවා අපිට. තව අවුරුද්දක්වත් බලනවා අපි. හරි බොහොම ස්තුතියි. ඒ කියන්නේ දැන් කාන්තාවක් විදිහට දැන් අපි ගත්තොත් එහෙනම් මේ වෙලාවේ මේ රට තිබ්බදන නෙමෙයි දැන් තියෙන්නේ. ඉස්සරහට ඇවිල්ලා ඒ කියන්නේ අපි දන්නවා අරගලයක් වෙච්ච රට. එහෙන දුරට ඇවිල්ලා දැන් තියෙන්නේ. ඉතුරු ටිකක් තියාගන්න තමයි ඕනේ. රට හොඳයි නේ. ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ වෙලාවේ රටේ ලොකු දේශපාලන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් අනුර මහත්තයාට මේ රට කරන්න බෑ දීලා යන්න කියලා පොහොට්ටුවෙන් කියනවා. ඒ වගේම සජිත් මහත්තයා කියනවා මේක ජාත්‍යන්තරයක් නැති ආණ්ඩුවක් කියලා. ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ? රට කරන්න පුළුවන් අනුර මහත්තයාට අවුලක් නැහැ. එතකොට ඒ වගේම තමයි දැන් මේ අපි හැමෝටම දැනන ප්‍රශ්නයක් නෙමෙයි. තෙල් මිල වැඩි වෙන එක. ඒ ගැන අදහස මොකද? තෙල් ඉතින් මල්ලි මෙහිමයි මේ ලෝක යුද්ධයක් තියෙනවනේ. දැන් උග්‍ර වෙලා ඒ ලෝක යුද්ධෙත් එක්ක මේක ලංකාවට විතර බලපලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ලෝකෙටම බලපලා තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා උපේක්ෂාවෙන් බලන් ඉන්න අඩු වෙයි කියලා ඉස්සරහට නේ. ඉස්සරහට හොඳ ගලක් ලංකාවට උදා වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හරි බොහොම ස්තුතියි. මොකද්ද මල්ලි මේකේ තේරුම? ඇත්තෙන්ම නම් මේ ජීවිතෙත් අපිට එපා වෙලා තියෙන්නේ ඒ තරම් මේ කැම්බීම ගන්න උනත් සල්ලි හිගයි මල්ලි. අනුර මහත්තයා රට හදයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැද්ද? අපෝ නෑ. එයා හදයි ඔලු ගෙඩිය. රට ඉතින් ප්‍රශ්න තියෙනවා ඇත්තේ නෑ. නමුත් ඉතින් එහෙම යන්න ඕනේ ඉස්සරහට නේ. ඔව් අපි දන්නා දැන් මේ වෙලාවේ අර හිටපු කට්ටිය කියනවා මේ රජයට රට කරන්න බෑ මේක දීලා යන්න කියලා. ඒ ඉන්න කට්ටියට තනතුරු හොරා කන්න නැති වෙච්ච ඒවත් එක්කලා කියනවා හිමිස්සරේ කිය කතන්දරේ. ඒවා නිකන් මේ මොකද ඉස්සරහ නඩු දොගයුත් එනවන්නේ. අඩුපාඩු දෙ මිනිස්සුන්ගේ කවුරුත් අඩුපාඩු 100ක් සම්පූර්ණ මිනිස්සු නෑ.
මේ ආණ්ඩුවෙන් යමක් කරයි කියලා මම හිතනවා. මේ හොඳටම දැනෙන ප්‍රශ්නය යන්නේ තෙල් ප්‍රශ්නය. ඔව්. එතකොට මේ තෙල් ප්‍රශ්න ගැන මොකද හිතෙන්නේ? තෙල් ප්‍රශ්නේ මාත් ඇත්තටම කියනවා නම් මේ අපි ලංකා ප්‍රශ්නයක් නෙමෙයිනේ. ලෝකෙටම බලන ප්‍රශ්නයක්. අපේ පුතෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. එයා කියනවා තෙල් අපච්චි වාහනයක් ගන්න බෑ තෙල් ගහන්න විදියක් නැහැ කියලා. එච්චර මාර ගණන් කියලා. ඉතින් අපි මේ ගන්න 410 ගණන් කියන ලොකු දෙයක්. ඇත්තටම ප්‍රශ්න තියාගන්න. අනුර මහත්තයා රට හදා කියලා බලාපොරොත්තුවක් තියෙනවද? අනිවාර්යෙන්. හදයි. අනිවාර්යෙන්. මොකද අවුරුදු 70 අපි පරිපූර්ණ කාලෙත් අපේ වයසත් එක්ක අපි විතර වෙනසක් වෙයි කියන්නේ. හරි බොහොම ස්තුතියි. ඔයා සේවා සපයන මහත්මයෙක් විදිහට අපි දන්නා මේ විදිහ තෙල් මිල වැඩි. ඒ ගැන මොකද හිතෙන්නේ? රටේ තියෙන තත්ත්වය අනුව තමයි දින්නේ හැමදේම. ඔව් ඒ කියන්නේ වරදක් කියන්න බෑ ඉතින් කාටවත්. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ දැන් තෙල් මිල වැඩි වෙන්නේ උපපාතිකව නෙමෙයිනේ. ඔව්. ඒ කියන්නේ කලින් නම් මේ කට්ටිය ගුවා හොරකම් කරා මෙහෙමයි. හැබැයි මේ ලෝක යුද්ධෙත් එක්කලානේ. ඒ නිසා බලාපොරොත්තුවක් තියනවාද ලෝක යුද්ධය අඩු වුණාට පස්සේ තෙල් මිල අඩු වෙයි කියලා? අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ දැන් ජනාධිපති හිටියොත් අනිවාර්යෙන් අඩු වෙයි. ඒ කියන්නේ දැන් ඊයේ පොහොට්ටුවෙන් කියනවා මේ ජනාධිපතිව අයින් කරන්න ඕනේ කියලා. ඒ ගැන මොකද අදහස? ඒක වෙන්නේ නැහනේ. ඒක කරන්නේ නැහැ නේ. කරන්නේ නැහැ. හරි බොහොම ස්තුතියි හනා. thank you. තෙල් මිල වැඩි වුණායි කියලා දැන් මේ ලෝක යුද්ධෙත් එක්ක මේක වෙලා තියෙන්නේ. ඒ සාපේක්ෂව සාමාන්‍ය විදිහට වැඩිවීමක් යනවා. දැන් බලමු අපි ඉස්සරහට මොනව වෙන්නේ කියලා මේ. තව එක ප්‍රශ්නයක් මම අහන්නම්. ඊයේ සාගර කාර්යවසම් මහත්තයා කියනවා පොහොට්ටුවේ මේ ආණ්ඩුවට කරන්න බෑ මේ ආණ්ඩුව දැන් වටන්න ඕනේ කියලා. ඒක ගැන අදහස මොකක්ද? මේ ආණ්ඩුව වැට්ටුවත් කරන්න කවුරු තදබල විපක්ෂයක්වත් නැහැ නේ ඇත්තටම. තදබල විපක්ෂයක් නැහැ. මේ ආණ්ඩුව වැට්ටුවයි කියන එකපාර වටන්න බෑ කොහොම. තදබල විපක්ෂයක් නැහැ ඇත්තට. විපක්ෂයක් තියෙන්න ඕනේ ඇත්තටම. නිතරම අපි ඉන්නේ විපක්ෂ නිතරම. මේ තදබල විපක්ෂයක් නැහැ නේ ඇත්තටම රටේ. හැමෝම එක පොඩ්ඩ අරින් මේ තනින් තන මේක කරන මත කවුරුත් ඔක්කොම ශක්තිමත් ආණ්ඩුවක් ඒ කියන්නේ පිටව ගන්න විපක්ෂයක් නැහැ. අනුර මහත්තයා රට හදයි කියලා අදහසක් නැද්ද? රට හදන මුලින් එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. තව තුනක් තියෙනවනේ බලමු මේ යන විදියට බලමු. දැන් උදයක් ඉවරයි. තව තුනක් තියෙනවා. ගමනක් යයි කියලා හිතෙනවා. හරි බොහොම ස්තුතියි. ආණ්ඩුවත් එක්ක තියෙන එකම ප්‍රශ්නේ තෙල් ප්‍රශ්නේ විතරද? තෙල් නේ ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් දැන් ඉස්සරහට තිබ්බට වඩා පොඩ්ඩක් හරි කරගෙන යනවා. ඉස්සරහට ගොඩ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ ලංකාව. ඔව් දැන් අපි දන්නා මේ යුද්ධය හැමදාම තියෙන්නේ නැහැ නේ. යුද්ධය හැමදාම යුද්ධ නතර වුණොත් තෙල් මිල අඩු වෙනවා. ඔව් යුද්ධේ මේ ලංකාවේ නම් ආයේ තෙල් මිල අඩු වෙන එක නැහැ. අඩු වෙන්නේ නැහැ කියලා හිතන්නේ. ආයේ අඩු වෙන එක නැහැ. දැන් ලංකාව ගොඩාක් මේ වෙట్లా තියෙන්නේ. ජනාධිපතිතුමාට මොනවද කියන්න තියෙන්නේ? ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ ඉස්සරහට යද්දී මොනාරි කරලා ලංකාව මිනිස්සු දුක් විඳින්න නැතුව බේරගන්න කියලා. රට හදන්න කියලා. රට හදන්න කියලා තමයි මේ ජනාධිපතිතුමා රට හදයි කියලා බලාපොරොත්තුවක් තියනවාද? බලාපොරොත්තුවක් තියෙනින්ද තමයි ඡන්ද දුන්නේ. එයාගේ අදායි කියලා බලාපොරොත්තුවක් තියෙනින්ද තමයි ඡන්ද දුන්නේ. ඉතින් ඒ හින්දා අදායි කියලා හිතනවා. හරි බොහොම ස්තුතියි. මොනවා කියන්නද ඉතින් උන්ට දුන්නත් එකයි මුන්ට දුන්නත් එකයි මිනිස්සු අනාථ වෙලා දැන් බලන්න මිනිස්සු මාර වැඩක් නුනේ. අපේ සාගර කාර්යවසම් මහත්තයා කියනවා පොහොට්ටුවේ ලේකම්තුමා මේ ආණ්ඩුව වටලා ආපහු ඒගොල්ලෝ ගේන්න කියලා. මොකක්ද ඒක අදහස? කාට ආවත් ඉතින් වැඩක් නැහැ කියන තමයි තියෙන්නේ. ආණ්ඩුව ඉතින් වටන්නත් ඉතින් එකපාර අමාරුයි. ඉතින් මේ අවුරුදු 5 කොහොමත් මේගොල්ලෝ වැදගෙන යනවා. ඊට පස්සේ ඉතින් මේ හොඳ දෙයක් කරන්න අනුර ජනාධිපතිතුමා රට හදයි කියලා බලාපොරොත්තුවක් නැද්ද? කියපු දේවල් කරන්නේ නැහැ නේ මහත්තයෝ. එයා කිව්වෝ අපි හොරු අල්ලයි කිව්වා ආරෙන් සල්ලි කියනවා මේන් සල්ලි කියනවා කිව්වා උගන්ඩාවෙන් කියනවා එකක්වත් නැහැ නේ. ඉතින් ඒවා කෝ බොරුනේ. මිනිස්සු ඡන්ද කාලෙට අර බොරු මේ බොරු කියලා ගෙයින් ගෙට ගිහිලා කියලා මිනිස්සු රවට්ටලා කොහොම මේ රටේ දේව ඔය පාර්ලිමේන්තුවට එන ඔක්කොම වැඩක් නැහැ බොරු කාර්ය වෙන්නේ. දැන් මහින්ද මහත්තයව නම් අල්ලස් කොමිසමට ගෙනාවා. එයා ගෙනාවට ඉතින් එයා ඇත්තටම එයා රටට වැඩක් කරපු පුජ්‍යලෙන් වැරදි කරුවයි කියලා අපි දන්නේ නැහැ. මිනිස්සු කියනවා වැරදි කරුවයි කියලා. නමුත් ඉතින් රටට අද මේ අපි මෙහෙම ඔයාලා අපි මෙහෙම ජීවත් වෙන පාරවල් ටික හරි හැදුනේ ඒ මිනිස්සයාගේ පිහිටෙන් තමයි. ඉතින් මිනිස්සු රටට ලෝකෙට ණය වෙන්න ඇති. නමුත් ඉතින් ඒගොල්ලෝ කරපු සංවර්ධනය නිසා තාම සංවර්ධනයක් කරන්නේ නැහැ රටේ. ණය ගත්තත් ඇත්ත මේ සංවර්ධනයක් වෙන්නේ නැහැ. පාරක තාර ටිකක් දාන්නේ නැහැ. වලක් වහන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. හරි බොහොම ස්තුතියි. අපි දන්නවා දැන් මේ වෙද්දි දැන් මේ ඕගොල්ලන් ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ තෙල් ප්‍රශ්නේ. ඒක ගැන අදහස මොකද? ලෝක අර්බුදයක් තියෙද්දි ඉතින් රටේ තෙල් මිල වැඩි වුණා කියලා ඒකට ඉතින් මුකුත් කියන්න දෙයක් නැහැ නේ. සාමාන්‍ය දෙයක් විදිහට හිතන්න ඕනේ ඒක. ඔව් ඒ වගේම අපි දන්න දෙයක් තමයි මේ වෙද්දි දැන් අර මේ ඊයේ සාගර කාර්යවසම් මහත්තයා පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා මේ ආණ්ඩුව කරගෙන යන්න බෑ මේ ආණ්ඩුව වටන්න ඕනේ කියලා. ඒක ගැන අදහස මොකක්ද? ඒක ඉතින් එක එක්කෙනාගේ ඉතින් මතනේ ඒවා ඉතින් ඇත්තටම තිබ්බ ආණ්ඩුවත් එක බලනකොට මේ ආණ්ඩුව හොඳයි කියලා තේරෙන කියන්නේ අපි ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලේ
තෙල් පෝලිමේ හිටිය සති ගණන් ඉඳගෙන තෙල් මිල වැඩි වුණත් අපිට ඉතින් අර දෛනික ගමනක් යන්න තියෙනවා. ඉතින් අවස්ථාවක් එහෙම අවුලකුත් නැහැ. ඒ වගේම අවසාන ප්‍රශ්නයක් අහන්න. අනුර ජනාධිපතිතුමා රට හදයි කියලා බලාපොරොත්තුවක් තියනවද? කොළඹ ගැන කියන්න බෑ. ගම් මට්ටමෙන් නම් දකින කතා කරන සෑම මිනිස්සුම කියන්නේ අපේ ගමට දෙයක් වෙලා තියෙනවා. මොනරාගල පැත්තේමත් කැඩිච්ච වැව් එහෙම හදලා තියගෙන ඒ පැති වල හැරෙම කිව්වම කට්ටිය කියනවා. ඉතින් හොඳයි කියලා කියනවා. දැන් කියනවා මේ පොහොට්ටුවේ ලේකම්තුමා හිටපු සාගර කාර්යවස මහත්මයා කියනවා මේ රට වටන්න ඕනේ මේ ආණ්ඩු වටන්න ඕනේ කියලා. ඉතින් ආණ්ඩු වැට්ටීම නෙවෙයි ඉතින් රට ගෙනියන්න තියෙන්නේ. ඉතින් ආණ්ඩු වැට්ටුවත් ඒගොල්ලොත් කරපු දේවල් එහෙමයි මේගොල්ලොත් තාම නෑ හරි මගකට ඇදිලා කියලා තමයි කියන්නේ. අනුර ජනාධිපතිතුමා රට හදයි කියලා බලාපොරොත්තුවක් නැද්ද? නෑ බලාපොරොත්තුවක් තියෙනවා. තාම නෑ අර ඒ ඕනි මට්ටමට ඇදිලා නෑ. බලාපොරොත්තු වෙච්ච මට්ටම නෑ. නෑ ඔව්. ඒ කියන්නේ ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දැන් ඊයේ කියනවා සාගර කාර්යවස මහත්මයා ප්‍රෙස් එකක් තියලා මේ ආණ්ඩුව වටන්න ඕනේ මේ අනුර ජනාධිපතිතුමාට අත්දැකීම් නෑ මේවා කරා යන්න බෑ කියලා. ඇත්තටම මේ ආණ්ඩුව වටන්න ඕනේද මේ වෙලාවේ? මම හිතන්නේ. දැන් මේ කියනවා නැත්නම් අපි ගත්තොත් එහෙම රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා තෙල් ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද? එහෙම අර ඉස්රාණ්ඩු වලින් වගේ දැනෙන්න අපිට එහෙම තෙල් ප්‍රශ්නයක් එහෙම මට නම් දැනෙලා නැහැ. සහ මගේ මේ අපි එක්ක ඉන්න පන්ති මිනිස්සුන් නම් එහෙම ලොකුට එකක් දැනෙලා නැහැ. අනුර ජනාධිපතිතුමා රට හදයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒක ෂුවර් එකක් තියෙනවා. ෂුවර් එකක් තියෙනවා. හරි බොහොම ස්තුතියි. ලොකු වෙනසක් තියෙනවනේ ඒකයි. මේ වෙද්දී සාගර කාර්යවස මහත්මයා කියනවා මේ ආණ්ඩුව වටන්න ඕනේ කියලා. ඒක නේද අදහස මොකද්ද? ඒ මෝඩ අය අදහස් දුන්නට විපක්ෂයේ එහෙම ඒ වගේ කතන්දර කිව්වට ඒවා අපි කොහොමත් පිළිගන්නේ මේ කණෙන් ඇහුවා මේ කණෙන් පිට කර රට මේ ආණ්ඩුව තමයි රට ගෙනියන්නේ රට හදන්නේ. අනුර මහත්මයා රට හදයි කියලා බලාපොරොත්තුවක් තියනවද? එකෙන් අනුර කුමාර මහත්තයාගේ තියෙනවා යම් කිසි දක්ෂතාවයක් රට ගොඩ නංවමු දුප්පත් ජනයා පෝෂිත කරමු කියන අදහසක් එයා ගාව තියෙනවා. ඒ ප්‍රතිපත්තිය යනවා. හරි බොහොම ස්තුතියි අපිට කතා කරාට.